අයිබෝවන් හැමෝටම විශ්ව දැනම YouTube චැනල් එකෙන් තියෙන අලුත්ම වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හරිම විදියට ඔන්ලයින් වැඩ කළා. ඔයාට සල්ලි අතටම ගන්න පුළුවන් ලෝකෙ තියෙන හොඳම වෙබ්සයිට් පහ ගැන. මෙතනදි ඔයාට ස්කිල් එකක් නැතිව වුණත් වැඩ කරන්න පුළුවන් වෙබ්සයිට් කීපයක් ගැනත් අපි කතා කරනවා. ඔයාට ලැප්ටොප් එකක් එහෙමත් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒකට හරියන හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් මෙන්න මේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන වෙබ්සයිට් වලින් වැඩ කළා ඔයාට මුදල් උපයන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. මුලින්ම බලමු ලෝකයේ අංක 1 ෆ්‍රීලාන්සින් සයිට් එක ගැන තමයි. ඒක තමයි Fiverr. Fiverr කියන්නේ ඔයාලා දන්න හෝ දන්නේ නැති ස්කිල්ස් හරහා සල්ලි හදාගන්න හොඳම තැනක්. ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් මේ ස්කිල් එක මුදල් කරන්න තියෙන හොඳම වෙබ්සයිට් එක තමයි Fiverr කියන්නේ. ස්කිල් එකක් නැති කෙනෙක්ට උනත් මේ සයිට් එකෙන් මුදල් උපයන්න පුළුවන්. ඔයාට පුළුවන් ලංකාව ඇතුළේ ඉන්න අයගේ සර්විස් ඩ්‍රොප් සර්විස් විදියට මේ සයිට් එක ඇතුළේ විකුණන්න. ඒ කියන්නේ ඔයාට ස්කිල් එකක් තියෙනවා කියලා හිතන් ගිග් එකක් දාලා ඕඩර් එක ආවම ඔයා වෙන කෙනෙක්ට දීලා කරවලා ඔයා ලාභයක් තියාගන්නවා. මේ වැඩේ කරනවා නම් ඔයා සබ් ඕඩර් දෙන කෙනා එක්ක කතා කරලා වැඩේට කැමති කරගෙන වැඩේ පටන් ගන්න ඕන. ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින්, වොයිස් ඕවර්ස්, ලෝගෝ ඩිසයින්, සෝෂල් මීඩියා මාකටිං, AI ඉමේජ් ක්‍රියේෂන් මේ දේවල් ඕනම එකක් Fiverr එකෙන් විකුණන්න පුළුවන්. Fiverr කියන්නේ මෙහෙම විනාඩි 2-3කින් කියලා ඉවර කරගන්න පුළුවන් සයිට් එකක් නෙමෙයි. සරලවම වෙන්නේ ඔයා Fiverr එකේ රෙජිස්ටර් වෙලා ගිග් එකක් දාන්න ඕන. ඕඩර්ස් ආවම ඒ ඕඩර්ස් හරියට කම්ප්ලීට් කළා. ඔයාට ලැබෙන සල්ලි පේනිය වගේ ප්ලැට්ෆෝම් එකක් කරහා ලංකාව account එකටම දාගන්න පුළුවන්. ස්කිල් එකක් තියෙන කෙනෙක්ට ස්පෙෂලි ශ්‍රී ලංකාවල ඉන්න අයට මේක ගෝල්ඩන් ඔපචුනිටි එකක්. දෙවනි වෙබ්සයිට් එක තමයි Upwork කියන්නේ. Upwork එක Fiverr එකට වඩා තරඟකාරී වැඩි. ඒත් මේකෙදි ජොබ් එකකට ඇප්ලයි කරන හැම වතාවෙම ක්ලයන්ට් ඔයාගේ ප්‍රොෆෙෂනල් බව පෙන්වන්න ඕන. Upwork සයිට් එකේ තියෙන වෙනස තමයි එන ක්ලයන්ට් ඔයා ගොඩක් හොඳයි වගේ නම් ඔයාට ලොකු මුදලක් එකපාර උපයන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ලැබෙනවා. ඒ කියන්නේ Fiverr එකේ මාසයක් වැඩ කරලා ගන්න මුදල Upwork එකේ එක ප්‍රොජෙක්ට් එකකින් ලැබෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් කල් එක දිගට වැඩ කරන කන්ටැක්ට් ලැබෙන්නත් පුළුවන්. එහෙම ජොබ් එකක් සෙට් වුණොත් ඔයාට පුළුවන් මේ ජොබ් එක දිගටම කරගෙන යන්න. Upwork සයිට් එකේ වෙබ්සයිට් හදන්න, ඇප් හදන්න, මාකටිං වැඩ, ආටිකල් ලියන්න, ඩේටා එන්ට්‍රි කරන්න වගේ දේවල් වලට ඩිමාන්ඩ් එක වැඩි. අපි කතා කරන තුන්වෙනි සයිට් එක තමයි Timebox කියන්නේ. Timebox කියන්නේ ඔයාට ස්කිල් එකක් නැතුවත් මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. මේකෙදි ඔයාට සර්වේ වලට උත්තර දෙන්න, වෙබ්සයිට් විසිට් කරන්න, ඇඩ්ස් බලන්න, TikTok වගේ වීඩියෝ බලන්න වගේ සරල වැඩ කරලා මුදල් උපයන්න පුළුවන්. හැබැයි මේ වගේ වැඩ කළා ඔයාට එකපාර ලොකු මුදලක් උපයන්න බෑ. ඔයාට අමතර ආදායමක් විදියට වැඩ කරන්න මේ සයිට් එක හොඳටම හොඳයි. ඔයාට Timebox එකෙන් උපයන මුදල් PayPal වගේ ප්ලැට්ෆෝම් එකක් කරහා ලංකාවට ගෙන ගන්නත් පුළුවන්. අපි ළඟට කතා කරන්න යන්නේ කලින් කතා කරා වගේම මයික්‍රෝ ටාක්ස් කරන්න පුළුවන් සයිට් එකක් ගැන. Clickworks කියන සයිට් එක ගැන තමයි දැන් කතා කරන්නේ. මේ සයිට් එකෙත් ඔයාට AI training tasks, typing creation, image labeling, ranking tasks වගේ දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්. එක ටාක්ස් එකක ගෙවන ප්‍රමාණය $7.5 ඉඳලා $3 වෙනකන් තියෙනවා. මේ වෙබ්සයිට් එකෙන් මාසෙට ඔයාට $100-300 අතර ගාණක් හොයාගන්න පුළුවන් හැමදාම වැඩ කරොත්. ඔන්ලයින් මුදල් උපයන්න තියෙන තවත් ලේසිම ක්‍රමයක් තමයි ලින්ක් ෂෙයාරින් කියන්නේ. ඔයාට වෙබ්සයිට් එකක්, බ්ලොග් එකක්, Google සයිට් එකක් හරි Facebook page එකක් තියෙනවා නම් මේ ලින්ක් ෂෙයා කරලා ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ලින්ක් එක ක්ලික් කරන්න විතරයි ඕන. හැබැයි මේ ලින්ක් ඩිරෙක්ට් ෂෙයා කරන්න බෑ කිසිම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක. මේ වැඩේ හරියට කරොත් ඔයාට ලේසියෙන්ම මේ වැඩෙන් මාසෙකට $100-200ක් හොයාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම කියලා දීපු ක්‍රම ගැන ඔයාට මොනවා හරිම දැනගන්න තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම ඒ දේවල් ගැන කියලා දෙන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න විශ්ව දැනුම අපේ channel එක subscribe කරන්න. අපේ Telegram group එකටත් join වෙන්න. එතනදිත් අපි මේ දේවල් ගැන කතා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.